මේ පැත්තෙන් ඇහුනේ කොල්ලෝ කඳප්පත් උනාද දන්නේ නැහැ නේද? මොනවා වුණාද මන් දන්නේ එක්ක තනිය ගහුවත් දන්නේ. මොකද්ද බං හිටියයි කිය හිටි සද්දේ. අනේ මන්ද බං. අයියෝ මෙච්චර මේ හොතර යන්න පුළුවන්කම දෙති වැටවල අතරින් ගම් මොන මගුලක් කරනවද? ඔව් නේද? යා ආය එනවා ගොන් තක තීරුවා. අම්මා බඩකෝ එනකෝ එන්නේ නැත්තම් මම තමයි ඇතුලේ. අම්මලත් මොකටද ඔබ හදාගත්තද මන්ද? අයියෝ මේ තිලක් පුතානේ තිලක් පුතා තිලක් මල්ලි. තිලගේ අනේ මොකද ඔය යකෙක් කොහෙද අර ඉන්නේ අර අයියෝ පුතා ඔය මං අර හදාපු පඹයනේ ඔය ඉන්නේ අර නෑ දුම මැද්දෙන් ආවේ දුම මැද්දෙන් දුම මං ඒ අර පැලගාව මඤ්ඤො කාලයක් පුච්ච හිටියේ තිලා මම බය වෙලා තින්නේ පඹේකුත් නෙවා අර බලපන් බුට්ටිය පඹේකට බය වෙලා අම්මා ඒවන් තිලගයි. මම පඹේ කියලා යකෙට්ටනේ බය වෙලා තියෙන්නේ. වැරදිනේ. යකෝ ඒ පඹේ. ඉලක්කයි පඹේ බං. අපි හිතේ දම හැමතැනම කියමුද කතාව? ඉලක්කයිනේ පඹයා කියුද? අපි හම්බ කරොත් අපි කනවා. අපි කෑවොත් අපි හම්බ කරනවා. ඒකනේ අපේ තියරිය. අම්මට සිරි පඹය එනවා. ගම් හතේම කිරම වගේ හිටියට අම්මා පොක පඹයටත් බය වුණානේ. වරෙන්කෝ කරන්න හොඳ වැඩ. අම්මපා මේකුන් කන බත වස වෙන්න එපා. වස වර්ති. යකෝ බත් කන මිනිහෙක් කරන වැඩක්ද මේක? එන්න ගහන්න ඕනේ බල්ලෝ. ඇයි බසුමනේ මල්ලි ඈ? ඇයි? බලපන් අයියා. උදේ වතුර මුරේ හරවලා ගියේ කුඹරට. බඩ්ඩින්ගිත්ත කාලෙන්න ටිකට පෝල් බටේ අස්සර රොඩු ඔබලානේ කාලකන්නේ 70. කවුද බං කවුද ඒ වැඩ කරන්නේ පඹයා. අබේ කුණු හරප වීලු කණ්ඩායම මල්ලි ඒ දවස්වල යම් සිදුවීමක් වුණා තමයි මිනිස්සුන්ට තමයි වරදින්නේ ඒකට උඹලා ඒව අල්ලගෙන වීලු කරන එක හරි වැරදි මල්ලි හරි බං අයියා සමාවයා. උඹ හොඳයි තව. අද උදේ අර ඔය වගේ නියර දිගේ එද්දි විහිළුවක් කරන්න ගිහින් තව පොඩේ මේ උදුළු බදු පාරෙන් ගහනවා මට. කවුද බං පඹයා ආච්චි. දාලි මට දෙනවකෝ ආං අදත් අරුට හිර වුණා. ඇයි මොනාද විස්කිරිඤ්ඤාද උට විස්කිරිඤ්ඤා කියලා කියන්න බෑ. වඩේ වෙන්න ඇති. වඩේ නෑ. කියපන් තව වැඩ තියෙනවා මට හෙල්පයා නදකින් තෝ ඔච්චරලට මේ හැලපයක් ඉල්ලන්නද? ඉඳා. ගම්. කොහේගේ මේකේ හෙල්ප ඔය තියන්නේ? එනේ චුට්ටේ තියෙන
රුපියල් 20 ඔච්චර තමයි බං. බලු වැඩ කරන්න එපා මුදලාලි. කියලා තමයි ඌ කියන්න හදන්නේ. මේ උඹ කියන දේ ඔවා කරන්න බෑ. සල්ලි දෙන්න බලන්න. මුදලාලි සුමනේ මල්ලි. වැඩ වගේ. ඔව් බං. චරිත ඉන්නවනේ. කවුද බං? පාම්බයා. ඔය ඉන්නේ සොයිසර උපදෙද්දිදී. අල්ලන්නත් හිතනවා පොඩි ජෝගියක්. ඇතැල්ලා දාපන්. ඇති ඔච්චර කට ඔය විලු කරා. පණ්ඩිතයනේ ඕක. බලපන් සොයිසා. බදුරුදීන් අල්ලන්න කණ්ඩායම් 6කුත් යවලා. යකෝ සතියක් ගිහලානේ මම අල්ලන්න. ඉතින් සතියක් ගියා අයියා. රටේ තත්ත්වය. ඕක තමයි රටේ තත්ත්වය අයියා. මේක බදුදින් කියන්නේ කවුද අයියා? අයියෝ බං තිලක්. පොලිස් කණ්ඩායම් 6ක් යවපෙලාවේ අරූ යවුවා නම් එක දවසින් අල්ලනවනේ බං. කවුද බං? පාම්බයා. ගුරුනාන්සේ දෙන්නේ තුන් දෙනෙක් ඇවිල්ලා ඉන්නේ. ඉන්නේ කියන්නේද? එවුරු අවත් කමනේ ශරි. නික මාස්ටර් එක දිනවනේ. දාගෙන ඇතුළේ ඉඳ ගියපන් ශරි. අප්පෝ ගුරුනාන්සේ පට්ට බයයිනේ. මං එක්කගෙන එන්න. සාත්‍රහන්න කවුද ඇවිල්ලා ඉන්නේ? මේ මං ඇවිල්ලා ඉන්නවා. අනේ මහත්තයෝ වැඩි නම් තියන්න බෑ මහත්තයෝ. වෙඩි තියෙන මගුලක් නෙමෙයි උන්නනේ බැලුවේ. අවුලක් නෑ. මේ ඇතුළට යනවනේ මාස්ක් ඕනේ ඈ. යකෝ මේ දැන් දෙයියන්ට කොරෝනා හැදෙනවද? දෙයියන්ට කොරෝනා හැදෙනවද කියලා මම දන්නේ නෑ. හරිද? මෙතන දේවාරුඩෙන් වැඩ කරන්නේ මිනිස්සෙක්නේ. ඒ මිනිස්සයාට හැදෙන්න පුළුවන්. මේ මාස්ක් එකක් නම් ගේන්න බැන්න කමන්නේ මම මීටර් ඇතුලින් ඉන්න. අරකට නම් කොරෝනා හැදුනට කමන්නේ මටත් කිය කරිනවනේ.